සාමකාමී නිින්දක් සඳහා බෞද්ධ දෘෂ්ටිකෝණයක්. සෑම රාත්‍රියකම නිින්දට යාමට පෙර අපගේ මනස බොහෝ විට දවසේ සිදුවීම් නැවත නැවත සිදු කරයි. අප කළ වැරදි, අප පැවසූ දේවල්, අපව කලබල කළ පුද්ගලයන්. නම නොසන්සුන් සිතුවිල්ල අපව අවදියෙන් තබා අපගේ සාමය සොරකම් කරයි. නමුත් බෞද්ධ දෘෂ්ටිකෝණයකින් නිින්දට යාම දවසේ වඩාත්ම පූජනීය අවස්ථාවන්ගෙන් එකකි. ඒ අත්හැරීමට, සමාව දීමට සහ අභ්‍යන්තර නිශ්චලතාවයට නැවත පැමිණීමට සුදුසුම කාලයයි. බෞද්ධ ඉගැන්වීම් අපට මතක් කර දෙන්නේ සෑම රාත්‍රියක්ම කුඩා මරණයක් වනේ බවයි. අප නැවත අවදි වීමට පෙර ලෝකයේ අත්හැරීමකි. අපි දවස අවසන් කරන ආකාරය අනුව අපි අපගේ නිින්දට ගෙන යන සාමය සහ අප අවදි වන ශක්තිය තීරණය වේ. ඒ නිසා බුදුන් වහන්සේ විවේක ගැනීමට පෙර පවා සිහිය සහ අනුකම්පාව දිරිමත් කළා. නිින්දට යාමට පෙර නිශ්ශබ්දව වාඩි වී ගැඹුරින් හුස්ම ගැනීමට මිනිත්තු කිහිපයක් ගත කරන්න. හුස්ම ඔබේ ශරීරයට ඇතුළු වී පිටවන විට දැනෙන්න. ඒ පාලනය කිරීමට උත්සාහ කරන්න එපා. නිරීක්ෂණය කරන්න. මෙම සරල දෙනුවත් කිරීමේ ක්‍රියාව ස්නායු තන්ත්‍රය සංසුන් කර මනස වර්තමාන මොහොතට ගෙන එනයි. ඔබ තවදුරටත් අතීතයේ පසුපසු හඹා යන්නේ නැහැ. ඔබ දැන් මෙහි සිටී. ඊළඟට ඔබේ දවස ගැන කෘතඥතාවෙන් මෙනෙහි කරන්න. වැරදුණු දේ කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට හරිගිය දේවල් තුනක් ගැන සිතන්න. ඒ කුඩා දෙයක් විය හැකි. ආගන්තුකයෙකුගේ සිනහවක්, සාමකාමී ඇවිදීමක් හෝ කරුණාවන්ත වචනයක්. කෘතඥතාව හදවත විවෘත කර සාමයට ඇතුළු වීමට ඉඩ සලසයි. ඔබ කෘතඥතාවයෙන් යුත් මනසකින් නිදා සිටින විට ඔබ සැහැල්ලු හදවතකින් අවදි වේ. එවිට ඔබට සමහා අන් අයට සමාව දෙන්න. කෝපය හෝ වරදකාර හැඟීම නින්දට ගෙන යාම මනසට පමණක් බාධා කරයි. සමාව දීම අන් අයට නොවන බව බුදුන් වහන්සේ ගෙන්වුවා. ඒ අපගේ ඕන් විමුක්තිය සඳහායයි. නීතව මුමුණන්න. අද මට රෙදවූ අයට මම සමාව දෙමි. මගේ වැරදි සඳහා මම මටම සමාව දෙමිය. මෙම වචන ඔබ තුල ඇති ආත්මය මෘදු කිරීමට ඉඩ දෙන්න. ඔබ කැමති නම් ඔබට ඕම් මණි පද්මේ හම් යන්න කොටි බෞද්ධ මන්ත්‍රයක් නැවත කීවිය හැකි නැත්නම් සියලු ජීවීන් සතුටින් වේවායේ සරලව පැවසිය හැකි. මෙම පූජනීය වාක්‍ය ඛණ්ඩ මනස පිරිසිදු කර ඔබ ඇතුළු සියලු ජීවීන්ට ප්‍රේමණීය කරුණාව පතුරු වීමට උපකාරී වේ. අවසානයේදී ඔබ වැටී සිටින විට ඔබේ ශරීරය වටා මර්දු රොන්නාලෝකයක්, උණුසුම්, මර්දු සහ ආරක්ෂිතයයි සිතන්න. මේ ආලෝකය ඔබේ හදවතට ඇතුළු වී සියලු කරදර සහ බය සෝදාහරණ විට දැනෙන්න. ඒ මොහොතේ සම්පූර්ණයෙන් මක්කරින්න. ඔබ අදට ප්‍රමාණවත් දේ කර තිබේ. ඔබ විවේකය, සාමය සහ අලුන් වීම ලැබිය යුතුයි. රාත්‍රියේ පුහුණු කිරීම විට මෙම සරල නින්දට යන චාරිත්‍රය භාවනාවක ආකාරයක් බවට පත්වේ. එය හදවත පිරිසිදු කර, මනස නිශ්චල කර, සාමකාමී නින්දක් සඳහා ආත්මය සූදානම් කරයි. මතක තබන්න. සාම්‍ය පෙමිනෙන්නේ ජීවිතයෙන් පලා ගියමින් නොවේ. ඒ පෙමිනෙන්නේ අපි හීන තුලට ඇතුළ වෙන විටත් එහි සම්පූර්ණයෙන්ම සිටිනවා නම්. ඒ නිසා අද රාත්‍රියේ ඔබ ඔබේ ඇස් දෙක වහන්නට පෙර හුස්ම ගන්න, සමාව දෙන්න සහ අත්හැරින්න. නින්දට පෙර මේ කරන්න. එවිට ඔබට ගැඹුරු විවේකයක් සොයා ගන්න පුළුවන්. සාමීන් යුත් මනසක ඉතිරිය.